හායි ළමයි කොහොමද? අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මමයි අපේ අම්මයි එකතු වෙලා කොයි විදිහටද නෙල්ලි ජූස් එකක් හැදුවේ කියලා. මුලින්ම ඔයාලට කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් මම මේ වීඩියෝ එකේ වොයිස් කරන්නේ අවුරුදු සීසන් එකේ. ඉතින් අපේ අහල පහල අය සද්දට අවුරුදු සමරන ඔයගලන්ට ඇහෙනවත් ඇති. ඉතින් ඉඳලා හිටලා වගේ පොඩි නොයිස් එකක් ඇහෙන්න පුළුවන්. So please bear with me. මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපේ ජූස් එක අපි හදන්නේ අපේ ගෙවත්තේ තියෙන නෙල්ලි ගහෙන් නෙල්ලි කඩාගෙන. ගොඩාක් රිලේෂන්ස්ලා නේබර්ස්ලා මේ නෙල්ලි ගහෙන් නෙල්ලි කඩාගෙන ගිහිල්ලා ජූස් හදලා බොනවා. අපේ ඇස් මනාපිටම නෙල්ලි ගහ තියෙද්දිත් we have never tried this ළමයි. මොකද ඒ තරමටම අම්මයි මමයි දෙන්නම ටිකක් විතර කම්මැලි. ඉතින් මේ පාර කම්මැලිකම පැත්තකට තියලා අම්මයි මමයි දෙන්නම එකතු වෙලා නෙල්ලි ජූස් එක හැදුවා. නෙල්ලි ටික නම් ඔන්න අපි දැන් කඩාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ නෙල්ලි ටික හොඳට හොදගෙන පොඩියට කපා ගන්න එක. කටින් ටාස්ක් එක ගැන කිව්වොත් නම් it takes some effort ළමයි. මොකද ඒ තරමටම මට ඒක අමාරු වුණා. මම සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ කපන කරන දේවල් වලදී කටින් බෝඩ් එක පාවිච්චි කරලා කපන්න. හැබැයි අපේ අම්මලා හැම නෙවෙයිනේ. ගොඩක් වෙලාවට අපේ අම්මලා පාවිච්චි කරන්නේ කැත්ත. ඉතින් මේ වෙන්නේ හරි අමාරුයි නැති. මට නම් අර කැත්ත තියලා ගපන එක ලේසි. මම කැත්ත ගේන යන ටිකට උගලොම් බලන්න අපේ අම්මගේ පෝස් එක මොන වගේද කියලා. I had to put it in ළමයි. She is too cute not to share. එයා නිතරම වගේ ඇක්ට් කරනවා. එයා doesn't like taking photos or videos, but I know she totally likes it. Okay, let's jump into the topic. දැන් අපේ අම්මගේ සුපුරුදු පුරුදු කැත්තෙන් නෙල්ලි ටික පුංචියට කපා ගන්න තමයි යන්නේ. මේක ටිකක් විතර time consuming. මේ වගේ වෙලාවට අම්මයි මමයි රටේම නැති උපදුප කියව තමයි වැඩේ කරන්නේ. කොහොම හරි අන්තිමට දන්නේම නැතුව අපේ වැඩෙත් ඉවර වෙලා. දැන් අපි පුංචියට කපාගත්ත නෙල්ලි ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. හැබැයි අපිට පුංචි කරදරයක් වෙලා තියෙන ළමයි අපේ අම්මගේ බ්ලෙන්ඩ් එක කැඩිලා. ඉතින් අපේ අම්මා හරි පරිස්සමට තමයි බ්ලෙන්ඩ් එක පාවිච්චි කරන්නේ. අපි මුලින්ම කරේ කපාගත්ත නෙල්ලි වලට අවශ්‍ය තරමට සීනි වතුර දාලා බ්ලෙන්ඩ් කරගත්ත එක. මේක ඇත්තටම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ජූස් එකක්. ඒ වගේම මේකේ හෙල්ත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. heart disease වලට, blood pressure වලට, diabetic patients ලට මේ ජූස් එක ගොඩාක් හොඳයි. දැන් අපි බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. දැන් බ්ලෙන්ඩ් කරගත්ත නෙල්ලි ටික අපි පෙරා ගන්න ඕනේ. පෙරාගත්ත නෙල්ලි ජූස් එකට දැන් තමයි අපි රසායනෝ ලුණු එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ අන්තිමටම අපි මේකට දෙහිෂ ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අම්මයි මමයි එකතු වෙලා නෙල්ලි ජූස් එක හදාගත්තේ. අම්මයි මමයි කොහොමද නෙල්ලි ජූස් එක හැදුවේ කියලා ඔයාලා දැක්කනේ. මීට වඩා වෙනස් විදිහකට නම් ඔයාලා මේ නෙල්ලි ජූස් එක හදන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් බලන්න අම්මේ. හොඳයි. දෙහිගිරිය වැඩිනේ. රසයි අමුතුම රසයි. ඔන්න ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. තාමත් ඔයාලා මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම bye bye.